ආයිබෝවන් කුක් විත් චුටි channel එකට ඔබ සමාදරයෙන් පිළිගන්නවා. පුතාගේ උපන්දිනයට හොටෙල් එකක විදිහට සුළුවට ඩිනර් බුෆේ එකක් කරන්න මම හිතුවා වෙනසකටත් එක්ක. මම කලින් දවසේ අවශ්‍ය එළවලුයි එකට අවශ්‍ය අනෙක් දේවලුත් සුපර් මාකට් එකෙන් ගත්තා. ඒ බඩු ගෙනල්ලා පහුවදා ඒ කියන්නේ උපන්දිනයේ දවසේ උදේ ඉඳලා ඒකට මේ විදිහට මම සූදානම් වුණා. මම මෙතන තියෙන කෑම කීපයක් කලින් ලේසි වෙන්නත් එක්ක හදාගත්තා. මම ඩෙසර්ට් වලට මාෂ්මලෝ පුඩින්, කැරමල් පුඩින්, ජෙලි කලින් දවසේ හදාගත්තා. ඔයගලන්ටත් මේකෙන් අදහසක් ගන්න පුළුවන්. මම බුෆේ එක ලෑස්ති කරන තැන මම උදේ වරුවේ කලින්ම හදාගත්තා. ගෙදර තියෙන බඩු වලින් තමයි බුෆේ ටේබල් එක හදාගත්තේ. ඔයාලටත් මේක බලලා අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර අයත් එකතු කරගෙන බුෆේ එක මෙන්න මේ විදිහට තමයි ලෑස්ති කරගත්තේ. මෙතන තියෙන මේ කැරමල් පුඩින් එක එක්කෙනාට ගන්න විදිහට තමයි හදලා තියෙන්නේ. මම කලින් කැරමල් පුඩින් එකක් කරලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් ඔයගලන්ට බලන්න කියලා ආරාධනා කරනවා. ඒ කැරමල් පුඩින් එකට වඩා මේ කැරමල් පුඩින් එකේ පොඩි වෙනසක් තියෙනවා. මම පාවිච්චි කරේ ෆ්‍රෙෂ් මිල්ක්. මේ ඩෙසර්ට් කලින් හදාගත්තාම හරීම පහසුයි. මේ වීඩියෝ එක දිගටම ඉවර වෙනකම්ම බලන්නකෝ. ඉතින් මගේ මෙනු එක තමයි සුප් එකක්, සැලඩ්, බටුමෝජු, ෆ්‍රයිඩ් රයිස්, පාස්තා, baked potato, barbecue chicken wings. බුෆේ එක ලෑස්ති කරන අතරේ මම කලින් බාබකියු චිකන් එක සීසන් කරලා එහෙම තිබ්බා. දැන් තමයි ඒක හදන්න ලෑස්ති කරගන්නේ. මම වෙනසකටත් එක්ක මම බුෆේ එක ලෑස්ති කරපු තැනම ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තා. ඔයාලට පෙනෙනවා ඇති. දැන් බුෆේ එක ලෑස්ති. මාත් එක්ක බලමු බුෆේ එකේ තියෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ සුප් කෝන් එක. මම vegetable cream soup එකක් හදාගත්තා.
ඒක කන්න බන්ස් ගත්තා. බන්ස් නම් සුපර් මාකට් එකෙන් ගත්තේ. බටරුත් තියෙනවා. ඊට පස්සේ සැලඩ් සෙක්ෂන් එක තියෙනවා. මම සැලඩ් හැදුවේ නෑ. අවශ්‍ය විදිහට හදාගන්න රතු ලූණු, ගෝවා, තක්කාලි, ග්‍රීන් කියුකම්බර්, අමු මිරිස් සිහින්වට කපලා සෝස් වර්ග 3කුත් එක්ක තිබ්බා. ස්ටාර්ටර්ස් විදිහට හදාගත්තා පින්වීල් සැන්විචස්. එකත් කලින් දවසේ මම හදාගත්තේ. චිකන් විංග්ස් බේක් කරලා ප්‍රෝන් ක්‍රැකර්ස් බැදගෙන. මේ තියෙන්නේ පාන් පොඩි කෑලිවලට කපලා කිරිවල දාලා පොඩක් පොඟවල ඊට පස්සේ චීස් දවටලා බේක් කරගත්ත ටෝස්ටඩ් චීස් cubes. මේන් කෝස් එක විදිහට prawn fried rice, pasta, baked potatoes, batu moju, barbecue chicken. මේ තියෙන්නේ ඩෙසර්ට් සෙක්ෂන් එක. එකේ තියෙනවා කැරමල් පුඩින්, ජෙලි, මාෂ්මෙලෝ පුඩින්. දැන් ගෙදර අය බුෆේ එක රස විඳින වෙලාවයි. උපන්දිනය වෙනුවෙන් කරපු මේ ඩිනර් එකට පුතා ඇතුළු ගෙදර සියලු දෙනාම සතුටු වුණා. ගෙදර කෙනෙක්ගේ උපන්දිනයකට එහෙම මේ විදිහට වෙනසකටත් එක්ක බුෆේ එකක් හදාගන්න පුළුවන්.